සියලුම දෙනාට තෙරුවන් සරණයි. ශ්‍රී ලංකා වාසී ලෝකවාසී සියලු දෙනාටම ඊ타ත්ම විශේෂ කාරණාවක් තවදුරටත් පැහැදිලි කරනවා. සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර රාජානන් වහන්සේ සමස්ත දිවයින පුරාම සියලුම විහාරස්ථානවල දින 21ක් එකම වේලාවට අඛණ්ඩව පරිච්ඡේද 28 ඒ සත්‍යයනා කිරීම හරහා දැනට පවතින ඒ ගෝලීය අර්බුදය ඒ වගේම අපේ සමස්ත ශ්‍රී ලංකාව ඇතුළු සියලුම මේ වෙනකොට ඒ ස්වභාවික විපත් වලට ලක්වීමට අවදානමක්ව පවතින ඒ වගේම තවත් නොයෙක් අර්බුදකාරී තත්ත්වයන් වලට එකම විසඳුම මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ශ්‍රී ලංකාව පුරාම සත්‍යයනා කිරීම බව දිගින් දිගටම මතු මෛත්‍රී බුදුවන සර්වතථාගත අවලෝකේතීශ්වර මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ පැහැදිලි කිරීම කරගෙන යනවා. ඉතින් ඒ පිළිබඳ අද දවසේ ඉතාමත්ම සුවිශේෂී හෙළිදරව්වක් තවදුරටත් මේ කරන්නේ මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය අත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ විසින් කරපු ඉතාමත්ම සුවිශේෂී දේශනාවක්. මේ තුල අන්තර්ගත වෙන විශේෂයෙන්ම ධාරණී කියලා පරිච්ඡේදයක් 26 කියන පරිච්ඡේදය තුල ඒ ඇතුළු විශේෂ බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ඒ ඊ타ත්ම සුවිශේෂී බුද්ධ මන්ත්‍ර සහිතව වූ දේශනා මාලාවක් ඒ පරිච්ඡේද තුල අන්තර්ගත වෙනවා. විශේෂයෙන්ම මේ දැන් බුදුරජාණන් වහන්සේ එදා මේ සූත්‍ර දේශනාව උපමාවකින් පෙන්වලා තියෙනවා. එකපාරටම මේක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න බැරි වීම සඳහා උපමාවක් පෙන්වලා තියෙනවා. යම්කිසි තාත්තා සහ පුතා විදියට, පියාණන් සහ පුතණුවන් විදියට ඒ සූත්‍ර දේශනාව මෙන්න මේ ආකාරයට යම් කෙනෙක් ඒ උපමාව හරියට ගලප ගත්තොත් මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමින් ඒ උපමාව හරියට ගලප ගන්න පුළුවන් නම් ඇත්තටම මේක සැබෑ අන්තර්ගතය පිළිබඳ යම් වැටහීමක්. හැබැයි ඉතින් ප්‍රඥාව බුද්ධිය තමයි මෙතන ඌමනා වෙන්නේ. නැතුව වෙන කිසිම දෙයක් නෙමෙයි. ප්‍රඥාව ඌමනා වෙනවා මේ කාරණාව හරියට වටහා ගන්න. තාත්තා කෙනෙක් දරුවෙකුට යම් ධනයක් තියෙනවා නම් ඒ ධනය කොයි ආකාරයකටද පරිත්‍යාග කරන්නේ ඒ දරුවගේ අනාගතය සඳහා ඒක කොයි විදිහටද සුරක්ෂිතව ඒ දරුවෙකුට දෙන්නේ කොයි ආකාරයකට දන්නේ එවැනිම ආකාරයක් තමයි අනුගමනය කරලා තියෙන්නේ. එදා බුදුරජාණන් වහන්සේ මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර දේශනාව දේශනා කිරීම සඳහා ඒක බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයට ආසන්නම කාලයේ දේශනා කරන්න එකම හේතුව බවට පත් වෙන්නේ ඒ වන විට මෙතන මේ සිව්වණක් පිරිසක් ගොඩ නැගිලා එතනින් අනතුරුව ඊළඟට තියෙන කාරණාව තමයි මතු බුද්ධත්වයටපත් වෙන බෝසත්වරුන්ට කරන්න තියෙන එකම දේශනාව තමයි මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර දේශනාව. ඉතින් මේ සූත්‍ර දේශනාව සමස්ත රට පුරාම සියලුම විහාරස්ථානවල එකම වෙලාවට දින 21ක් සජ්ජායනා කිරීම හරහා මේක කරලා බැලීම කියන දේ විශේෂයෙන්ම අපේ අතිගරු ජනාධිපතිතුමාට ඔන්න විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාව මුණ ගැහෙන ඉදිරි දවසක. ඒ වගේම අපේ ටිල්වින් සිල්ලා ලේකම්තුමා ඇතුළු විශේෂ මේ අපේ අද වර්තමාන දේශපාලන සංස්කෘතියේ පරිවර්තනයේ සුබවාදී පරිවර්තනයට මුල් වුණු ඒ කාරණා ඉලක්ක කරගෙන ඒ පිරිස අපි මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඒ සර්වතථාගතයන් වහන්සේ ඊටම පැහැදිලිව දේශනා කරපු කාරණාවක් මේ වෙනකොට යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. රුසියාව සමග සම්බන්ධ විය යුතුයි. පත් වෙන රජය මෙවැනි රජයක් පත් විය යුතුයි. ඇමරිකාවෙන් අපිට කොයි විදිහේ තත්වයක්ද එන්නේ කියන දේ විශේෂයෙන්ම ඒ සර්වතථාගතයන් වහන්සේ පැහැදිලිවම දේශනා කරපු ඒ පැහැදිලි කිරීමක් අරගෙන අපි බලාපොරොත්තු වෙනවා. අපේ ජනාධිපතිතුමා ඇතුළු ඒ වගකීම යුතු දේශපාලන අධිකාරී සියලු දෙනා මුණ ගැහෙන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ජනාධිපතිතුමනි ඔබතුමාටයි මේ විශේෂ ඉල්ලීම ආරාධනාව මතක් කිරීම සිහිපත් කිරීම මේ සූත්‍ර දේශනාව විකාශන කටයුතු කිරීම සඳහා ඔබතුමාට
අනිවාර්යෙන් ඉදිරි දවසක තීරණයක් ගන්නම සිද්ධ වෙනවා. මොකද ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වයට සහ ලෝකීය වශයෙන් ඇති වෙලා තියෙන අර්බුදයට එකම විසඳුම මේ බව අවලෝකිතීශ්වර මහා බෝසතාණන් වහන්සේ කරපු පැහැදිලි කිරීම මේක ඊටාත්ම එක නිවැරදි කියලා කියන්න පුළුවන් දේවල් කියන්නේ මේ යම් මේ වෙනකොට තහවුරු වී ඇති කාරණා තියෙනවා මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ කාටවත් තේරුම් ගන්න බැරි වුණාට කොයි වගේ කෙනෙක්ද කියන එක අපි සියලු දෙනාම අපි විශාල පිරිසක් ඉන්නවා මේ දේශනා ශ්‍රවණය කරලා අධ්‍යයනය කරලා අවබෝධ කරගෙන පෞද්ගලිකව අත්දැක බලලා තමයි මේ ආකාරයට මෙවැනි විශේෂ අවස්ථාවක මේ හෙළිදරව්ව මේ කරන්න අපි අත වශයෙන්ම මේ ආකාරයට මේ හෙළිදරව්ව කරන්නේ. ඒක නිසා සීලම විහාරස්ථානවල මහා නායක හාමුදුරුවෝ ඇතුළු අනිකුත් සීලම් භික්ෂුන් වහන්සේලා විසින් කළ යුතු කාරණාවක්. එහෙමනම් ඔබතුමාට අනුරුද්ධ සානායක අපේ ජනාධිපතිතුමා ඔබතුමාගේ මැදිහත් වීම අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. මම ඔබතුමාට මේක විශේෂයක් කරලා මම ඔබතුමාට මේක කරලා තමයි මේ වීඩියෝ එක යොමු කරන්නේ. ඔබතුමා මේක අධ්‍යයනය කරන්න. ඔබතුමාට පුළුවන් නම් මම නැවතත් මතක් කරනවා. මම නිහිඬුවේ සිටි සද්ධම්මාලෝක හාමුදුරුවෝ හසලක ඔබතුමා ජනාධිපති වෙනට පෙර ඔබතුමා මට වන්දනා කරපු අවස්ථාවේ මම මහවට ඇඟිල්ල උඩට දික් කරලා කිව්වා ඔබතුමා අනිවාර්යෙන් මේ වතාවේ දිරනවා කියලා. ඒ කියන්නේ ස්ටේජ් එකට නැග්ගේ ඔබතුමා ඒක ටිකක් කල්පනා කරලා මම නැවත වතාවක් මතක් කරා මම කවුද කියන කාරණාවක්. හොඳයි එහෙමනම් ජනාධිපතිතුමනි ඔබතුමාට තමයි මම හිතන්නේ මේ යුගයේ ගැලවුම් කරුව බවට පත් වෙලා සමස්ත රටට මේ වෙන්න යන විනාශය බේරා ගැනීමට ආර්ථික වශයෙන් වෙන පරිහානිය ඇතුළු අනිකුත් සියලු දේවල් වලින් මුදවා ගැනීමට ඔබතුමාට එහෙමනම් මේ ආරාධනාව සිහිපත් කිරීම දැනුවත් කිරීම. හොඳයි එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.